හිතන්න බලන්න. හිසරදයට හදපු බෙහෙතක් කොහොමද ලෝකයේම තියෙන බලවත්ම සන්නාමයක් බවට පත් උනේ? අද අපි මේ විග්‍රහයෙන් හිලිදරව් කරගන්න යන්නේ කොකාකෝලා කියන දැවන්තයා බිහි වුණ ඒ ඇදහිය නොහැකි වගේම පුදුමාකාර වාණිජ කතාව. මේ මුළු දැවන්ත අධිරාජ්‍යයම පටන් ගන්නේ මොකක් හරි අධිතාක්ෂණික බැංකු සේප්පුවකින් නෙවෙයි. නෑ. ඒ හැමදේම පටන් ගත්තේ පොඩි සටහන් පොතක ලියපු සරල රහස් වට්ටෝරුවකින්. ඉතින් අපි අද හොයන්න යන ලොකුම ප්‍රශ්නේ තමයි මේ. ඒ වගේ සරල දෙයක්, වට්ටෝරුවක් ලෝකයක්ම දන්න දැවැන්තයෙක් බවට පත් උනේ කොහොමද? අපි එන මේ කතාවේ අහුමුළු එකින් එක දිගහරමු. හොඳයි. අපි යමු කතාවේ මූලටම. හරිම පුදුම දේ තමයි මේ හැමදේම පටන් ගන්නේ අහම්බයකින්. කිව්වොත් නිවැරදි. බලන්න මේක ඇත්තටම පානයක් විදිහට නෙවෙයි නිර්මාණය වෙන්නේ. නෑ. මේක මුලින්ම හැදුවේ ඖෂධයක් විදිහට. අන්න එතන තමයි මේ කතාවේ පුදුමය තියෙන්නේ. ජෝන් පෙම්බර්ගන් කියන ඖෂධවේදියා ඔළුවේ කැක්කුමකට සිරප් එකක් හදනවා. හැබැයි කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ ඇට්ලැන්ටාවේ ෆාමසි එකදී. අහම්බෙන් වගේ ඒ සිරප් එකට සෝඩා වතුර එකතු වෙනවා. අන්න එතන තමයි කොකාකෝලා ඉපදෙන්නේ. ඒත් නියම හැරවුම් ලක්ෂය ගේම් එක වෙනස් කරන මොහොතේ එන්නවදී. අර කවුරුත් අඳුනන වක්‍ර හැඩති බෝතලේ නිර්මාණය කරනකොට. මේක සැලසුම් කරපු ගමනක් නෙවෙයි අහම්බයන් මාලාවක ප්‍රතිඵලයක්. හොඳ නිෂ්පාදනයක් හදන එක එක දෙයක් නේද? ඒත් ඒකට කවදාවත් වරදින්නේ නැති අනන්‍යතාවයක් දෙන එක ඊටත් වඩා වැදගත්. කොකාකෝලා මේ අභියෝගය ජයගත්තේ හරිම සුවිශේෂී විදිහට. මේ තමයි 1915 දී හදපු ඒ බෝතලේ පිටුපස්ස තිබුණු ප්‍රධානම අදහස. ඉලක්කය උනේ ඇස් වහගෙන අතගාලා බැලුවත් මේ කොකාකෝලා බෝතලයමයි කියලා අඳුන ගන්න පුළුවන් වෙන්න ඕන. හිතන්න ඒ අදහසේ තියෙන බලය ගැන. පෙනුමෙන් විතරක් නෙවෙයි ස්පර්ශයෙන් පවා සන්නාමේ මිනිස්සුන්ගේ හිතේ කාවදිනවා. ව්‍යාපාර ලෝකයේදී මේකට කියනවා නිෂ්පාදන අනන්‍යතාවය කියලා. ඒ කියන්නේ මොකද්ද? බෝතලේ හැඩය, අර ලියවන විදිහේ ලාංඡනය, රතු පාට මේ ඔක්කොම එකතු වෙලා හදන හැඟීම. මේක තමයි අනිත් බීම වර්ග දහස් ගාණක් අතරින් කොකාකෝලා කියන්නේ මේකයි කියලා අපේ මොළයට ක්ෂණිකව කියන්නේ. හැබැයි මේ හැම දෙයකම හදවත, ඒ කියන්නේ නියම මැජික් එක තිබුණේ රහස් වට්ටෝරුවේ. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි ඒක ආරක්ෂා කළේ කොහොමද? මේක ඇත්තටම පුදුම සහගතයි. ඒ මුල් වට්ටෝරුව ලියපු කඩදාසි කොලේ අදටත් ඇට්ලැන්ටාවේ තියෙනවා. අදී ආරක්ෂිත බැංකු සේප්පුවක හිර කරලා. මේකෙම තේරෙනව නේද? ඒ රහසේ වටිනාකම කොයිතරම්ද කියලා. ව්‍යාපාරික භාෂාවෙන් මේකට කියන්නේ වෙලෙන්ද රහසක් කියලා. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි පේටන්ට් බලපත්‍රයක් ගත්තේ නැත්තේ? මෙන්න මේකයි ඒකේ දක්ෂකම. පේටන්ට් බලපත්‍රයක් අවුරුදු කිහිපයකින් කල්ලිකුත් වෙනවා. එතකොට රහස එළි වෙනවා. ඒත් වෙලෙන්ද රහසක් හරියට ආරක්ෂා කළොත් සාධාරණ රහසක් විදිහට තියාගන්න පුළුවන්. ඒක තමයි කොකාකෝලා සමාගමේ ප්‍රධානතම තරංගකාරී වාසිය. හොඳයි. අපි දැන් මේ සම්පූර්ණ කතාවම එක තැනකට ගේමු. කොකාකෝලා සාර්ථකත්වයේ සමීකරණය එව නැත්නම් ෆෝමියුලා එක මොකද්ද? මේක ඇත්තටම කුළුණු දෙකක් මත ගොඩනැගිලා තියෙන්නේ. එක පැත්තකින් නව අදහස. ඒ කියන්නේ අහම්බෙන් බීමක් බවට පත් වුණ ඖෂධීය සිරප් එක. අනිත් පැත්තෙන් සමහර විට ඊටත් වඩා වැදගත්ම දේ ඊ වටා ගොඩනගපු ශක්තිමත් අනන්‍යතාවය. ඒ කියන්නේ අර සුවිශේෂී බෝතලය සහ සදාටම ආරක්ෂා කරපු රහස් වටෝරුගුරු. ඉදින සමීකරණය ඊටාම පැහැදිලි අලුත් දෙයක් නිර්මාණය කරමින්, ඒ කියන්නේ නවෝත්පාදනයේට ශක්තිමත් සන්නාමකරණය එකතු වුණාම ලැබෙන ප්‍රතිඵලය තමයි පරම්පරා ගණනක් පවතින සදාතනික සාර්ථකත්වය. මේ විග්‍රහය අවසන් කරන්න කලින් මෙන්න පොඩි දෙයක් හිතන්න. අපි හැමදාම දකින්න පාවිච්චි කරන දේවල් දිහා බලන්න. KFC එකේ රහස් කුළුබඩු 11, Google එකේ සෙවුම් ඇල්ගොරිතමය මේ වගේ තවත් මොන නිෂ්පාදන ඇතුළද එයාලගේ සාර්ථකත්වයේ නියම යතුරු වන ප්‍රබල රහස් හැංගිලා ඇත්තේ.